ගඟුල් මල්ලි එකතු වුණා. වර්තමානයේදී ගඟුල් මල්ලි මගේ අධ්‍යයනාංශයේ අවසන් වසර ශිෂ්‍යයෙක් හැටියට උපාධි අපේක්ෂකයෙක් හැටියට සිටිනවා. ඔහු ඊටම දක්ෂ වාදක ශිල්පියෙක්. ඒ වගේම විශාරදවරයෙක් දැන්. අන්නල බලකායේ මේ වෙනකොට ගුරුවරයෙක් ලෙසත් කටයුතු කරනවා. ඉතින් ආරාධනා කරනවා ගඟුල් මල්ලිට වේදිකාවට පැමිණෙන්න. අපේ රෝනාරත් එක්ක තියෙන මත ගැන අපි කතා කරමු. අයත් තවම ඉන්න ළඟ හිටියොත් තමයි මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි තිලංගයේ මේ දක්ෂ මම වගේම මටත් වැඩිය දක්ෂ තාලවාදී ශිල්පියෙක්. පළවෙනියෙන්ම කියන්න ඕනේ චානකස. චානකස නිසා තමයි අපි දෙන්න මේ ස්ටේජ් එකේ perform කරේ, play කරේ. ඊට පස්සේ ලස්සන මතක ගොඩක්ම තියෙනවා තිලංගයේ. මාරම ලස්සන මතක ගොඩක් තියෙනවා ප්‍රියන්තිනී නන්ද අපිට හැම වෙලාවෙම පුතේ මෙහෙම කරමු කියලා මාර සපෝට් එකක් දෙන්නේ. ඒ දාපු ෆවුන්ඩේෂන් එක තමයි මෙහෙම හිට ගන්න හරිය අපිට ශක්තිය ලැබුණේ කියලා මට නම් හිතෙනවා. මේ ඔකෙස්ට්‍රා එක අද සෙට් අප් කරද්දී මට මාර සතුටුයි. මම හිතන්නේ තිලංගයටත් සතුටුයි. අපි දෙන්නත් ඒ විදිහටම මයික් ටික දාගෙන ඔයාලා වගේම ඉඳගෙන මල්ලි නංගි අපිත් ප්ලේ කරා මුල්ම කාලේ. ඒක මාර සතුටුයි. මට ඒක කියන්න දෙන්නේ නැහැ. මම වැඩි කතා කරගෙන ඉන්නේ නෙමෙයි. ඉතින් මාර සතුටුයි මේ අද සීවෙනි ප්‍රෝග්‍රෑම් එක ගැන හම්බෙන් වගේ ප්‍රියන්තිනී නන්ද අපිට කෝල් එකක් ගන්නවා. මට කෝල් එකක් අරගෙන පුතේ මේ පුළුවන් කියලා අහනවා. අදටත් හවස 4 දී රිහර්සල් එක ඒත් ආවා මමයි අයියයි. අපේ මං හිතන්නේ පදනම මෙතන නිසා. ඉතින් බොහොමත් ස්තුතියි අපිට ආරාධනා කරාට.